ආයුබෝවන් PHNO මදුශංක YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට කියලා දෙන්නේ මිලියන ගණනකටත් වඩා වටින වැදගත් දෙයක් ගැන. එනම් හෘද රෝග වළක්වා ගන්න කොහොමද කියලා. ඔබ හෘද රෝගයක් හැදෙන්න කලින් වළක්වා ගත්තොත් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ අතිමහත්. ඉතින් අද අපි ඒ ගැන කතා කරනවා. මෙම වීඩියෝව සම්පූර්ණයෙන් ඔබ නරඹන්න ඔබට ඔබේ හදවත සුරක්ෂිත කරගන්නේ කොහොමද කියලා අවශ්‍ය කරුණු හැම දෙයක්ම ඔබට දැනගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බලමු හෘද රෝග කියන්නේ මොනවද කියලා. හෘද රෝග කියන්නේ හෘද වස්තුවේ සහ රුධිර වාහිනී වශයෙන් ධමනි, සිරා ආදී ඇතිවෙන අවහිරතා නිසා ඇතිවන රෝග. ඉතින් MI වශයෙන් වෙනවා. ඉතින් කිරීටක ධමනි වලින් තමයි අපේ හෘදයට රුධිරය සපයන්නේ. එම කිරීටක ධමනි අවහිර වීම නිසා අපේ හෘදයේ පේශි වලට ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂණය සහ ශක්තිය නොලැබීම නිසා එම අපේ හෘද වස්තුව පවා හානියටපත් වීම MI වශයෙන් නැත්නම් heart attack වශයෙන් එන්න පුළුවන්. ඒ වගේම ධමනි වල අවහිරතා කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා තවත් හෘද රෝග ගණනාවක් හැදෙන්න පුළුවන්. ඉතින් මෙම රෝග බොහෝමයක් අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ හැදෙන්න කලින් එම රෝග සෑදීමට බලපාන හේතු ටික හොයාගෙන එම හේතු ටික නැති කිරීම තුළින් අපට මෙම ලෙඩ රෝග වළක්වා ගන්න පුළුවන්. අපි බලමු එහෙනම් මෙම හෘද රෝග සෑදීමට බලපාන හේතු සාධක මොනවද කියලා. පළවෙනිවෙන්ම අපි දැනගන්න ඕන මෙය කොටස් දෙකකින් අපිට ඉගෙන ගන්න පුළුවන්. අපට වෙනස් කර ගන්න පුළුවන් සාධක සහ අපට වෙනස් කර ගැනීමට නොහැකි සාධක කියලා කොටස් දෙකක් තියෙනවා. ඉතින් 80%ක්ම මිනිසුන් ලෙඩ කරන්නේ මෙන්න මේ අපට වෙනස් කරගන්න පුළුවන් සාධක ටික ගැන නොදැනුවත්කම සහ ඒම සාධක වෙනස් කර නොගැනීම නිසා තමයි. අපි බලමු එම සාධක මොනවද කියලා මුලින්. අධික තරබාරු බව, ආහාර රටාව ගැන නොදැනුවත්කම, අවදිමත් ආහාර රටාව, physical inactivity, කායික ව්‍යායාම නොකිරීම, මානසික ආතතිය, කොලෙස්ටරෝල් තැන්පතුවත්, අධික තෙල් සහිත ආහාර ගැනීම, දුම්බීම, අධික ලෙස මත්පැන් භාවිතය. අපට වෙනස් කළ නොහැකි සාධක වශයෙන් ජාතිය, ලිංගත්වය, වර්ණ දේහවල බලපෑම, ජානවල බලපෑම. ඒ වගේ කරුණු ටිකක් දක්වන්න පුළුවන්. ඒත් මේ 80%ක්ම ලෙඩ රෝග හදන්න බලපාන්නේ අපට වෙනස් කරගත හැකි සාධක වලින්. අද අපි කතා කරමු මෙම සාධක ටික වෙනස් කරලා අපේ හෘදය නිරෝගීවත්ව පවත්වා ගන්න කොහොමද කියලා. ඔබ දැනගෙන හිටියද ලංකාව ඇතුළු ලෝකයේ රටවල සිට 70ක් 80ක්ම මරණයටපත් වන්නේ මේ හෘද රෝග ඇතුළු බොනවන රෝග වලින්. ඉතින් මෙම රෝග වළක්වා ගන්න රටාව ගැන ඔබත් ඉගෙනගෙන එය ක්‍රියාත්මක කරොත් ඔබටත් නිරෝගීමත් හෘදයක් සහිතව දීර්ඝ කාලයක් සෞඛ්‍යමත්ව ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. හරි අපි බලමු කොහොමද අපි වෙනස් කරගත හැකි සාධක වෙනස් කරගන්නේ කියලා. මුලින්ම බලමු ඔබගේ ආහාර රටාව වෙනස් කරගත යුත්තේ මොනවද කියලා. ඔබට දැනට ලංකාව තුල පවතින ආහාර රටාවල බොහෝමයක් ඇත්ත වශයෙන්ම ආහාර රටාවෙන් ලෙඩ රෝග ගණනාවක් හදනවා. ඔබගේ ප්‍රධාන ආහාර වේල් තුනෙහි බත් සඳහා ඔබ වැඩිපුර බත් ආහාරයට ගැනීම, කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ආහාරයට ගැනීමත් මෙම හෘද රෝග සෑදීමට බලපානවා. ඉතින් ඔබගේ ප්‍රධාන ආහාර වේල් තුනේ සඳහා ඔබ ගන්න කෑම පිඟාන අඟල් 9කින් යුත් පිඟානක නම් එම පිඟානෙන් අඩකටත් වඩා අඩුවෙන් තමයි කාබෝහයිඩ්‍රේට් ඇතුළු අල, කොස්, දෙල්, බත් වැනි කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගත යුත්තේ. උදාහරණයක් වශයෙන් පිරිසි අඩු කෝප නම් එකමාර. ඉතිරි භාගයනොත් 3/2ක්ම එළවලු වර්ග 2ක් සහ පලා වර්ග 1ක්. එළවලු වර්ග ගැනීමේදී ඔබට විවිධ පාට පැහැයෙන් යුතු එළවලු ගැනීම වඩාත් යෝග්‍යයි. ඉතිරි 3/1 ඔබට සාග ප්‍රෝටීන හා සත්ව ප්‍රෝටීන එකතු කරගන්න පුළුවන්. මේ ආකාරයට ඔබගේ ආහාර රටාව වෙනස් කරගත යුතුයි. ඒ තුළින් ඔබට අනවශ්‍ය මේදය ඔබගේ ශරීරයේ තැන්පත් වීම වළකිනවා. එතකොට ඔබට ඔබේ රුධිර නාලවල සහ හෘදය තුළ අනවශ්‍ය මේදය
තැන්පත් නොවීම. එනම් LDL කොලෙස්ටරෝල් තැන්පත් නොවීම මගින් රුධිර නාලවල අවහිරතා ඇති නොවීමක් සිදු වෙනවා. එතකොට ඔබට නිරෝගීමත් හෘදයක් හිමි වෙනවා. ඔබගේ හෘදයේ සිට මුළු ශරීරයටම රුධිරය සපයනවා මෙම ධමනි ශිරා ඇතුළු රුධිර වාහිනී පද්ධතිය. ඉතින් ඔබට එය නිරෝගීමත් කර ගැනීමට නම් ඔබ හොඳ කොලෙස්ටරෝල් ගැන අවධානයක් තියෙන්න ඕන වගේම නරක කොලෙස්ටරෝල් අඩු කර ගැනීමත් ඔබ කළ යුතුයි. හොඳ කොලෙස්ටරෝල් වශයෙන් ඔබට ආහාරයට ගැනීමට බෝල්ලා, පළයා, වැනි කුඩා මාළු ආහාරයට ගැනීමෙන් ඔමෙගා 3 වැඩි කර ගැනීමෙන් ඔබට හොඳ කොලෙස්ටරෝල් වැඩි කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට අලිගෙට පෙර වෙන පළතුරු වල තියෙන මේ දෙයත් ඔබට හොඳ කොලෙස්ටරෝල් වැඩි කර ගැනීමට දායක වෙනවා. කජු, රටකජු වැනි ඇට වර්ග වලින් ඔබට හොඳ කොලෙස්ටරෝල් ලබා ගැනීමට හැකියාව තියෙනවා. නරක කොලෙස්ටරෝල් ඔබ අඩු කරගත යුතුයි. නරක කොලෙස්ටරෝල් අඩු කර ගැනීමට අපි කියනවා LDL කොලෙස්ටරෝල්. මෙම LDL කොලෙස්ටරෝල් තමයි ඔබගේ රුධිර වාහිනී වල තැන්පත් වෙලා රුධිර නාල බ්ලොක් කරලා ඔබට මෙම හෘද රෝග සාධාරණ. ඉතින් LDL අඩුවෙන් පවත්වා ගැනීමට ඔබ කළ යුත්තේ පාන් පිටි සහිත සැකසූ ආහාර ගැනීම අඩු කිරීම, ගැඹුරු තෙලෙහි කීප වතාවක්ම බැද ගැනීමෙන් ට්‍රාන්ස් මේදේ සහිත පාන් පිටි ආහාර, රෝස්, පැටිස් වැනි ආහාර වර්ග ගැනීම සම්පූර්ණයෙන් නතර කිරීම සහ පැණිබීම වර්ග ආදිය ගැනීම වළක්වා ගැනීම වැදගත්. මෙන්න මේ ආකාරයට ඔබගේ ආහාර රටාව වෙනස් කිරීම තුළින් ඔබට සෞඛ්‍යමත්, නිරෝගීමත් හෘදයක් ළඟා කර ගන්න පුළුවන්. ඒ වගේම ඔබ දැනගෙන හිටියද ඔබගේ කොලෙස්ටරෝල් තැන්පතු දහනය කිරීමට ඔබගේ ෆිසිකල් ඇක්ටිවිටි නම් දවසකට විනාඩි 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ව්‍යායාම කිරීමත් වැදගත් වෙනවා. මෙමගින් හෘදයේ ක්‍රියාකාරීත්වය නිරෝගීමත් කිරීමට, ඔබගේ රුධිර පීඩනය පාලනය කර ගැනීමට සහ අනවශ්‍ය මීදිය දිහ කර හරිමින් ඔබගේ කොලෙස්ටරෝල් තැන්පතු දිය කරන්න මෙන්න මේ ව්‍යායාම වැදගත් වෙනවා. ඔබට ෆැට් බර්නින් මෙතඩ් එකට ඔබගේ නිවැරදි ව්‍යායාම රටාවක් තුළින් ඔබට පුළුවන් ඔබගේ කොලෙස්ටරෝල් තැන්පතු දිය කර හරිමින් නිරෝගීමත් හෘදයක් ළඟා කරගන්න. ඊළඟ කරුණ තමයි අධික මත්පැන් භාවිතය සහ දුම්වැටි භාවිතය. අධික මත්පැන් සහ දුම්වැටි භාවිතය තුළින් දුම්වැටිවල තියෙන නිකොටින් වැනි රසායනික වර්ග, පිළිකා වර්ග ගණනාවක් තියෙනවා. ඉතින් ඒවා හේතුවෙන් අපේ රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පතු ඒවත් ඇතරෝම සෑදීම ඉක්මන් කරනවා. ඉතින් ඔබ කළ යුත්තේ දුම්වැටි පානය වළක්වා ගැනීම සහ මත්පැන් පානයෙන් වැළකී සිටීම වැනි කරුණු ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ඔබ දැනගත යුතු තවත් වැදගත්ම දේ තමයි මානසික අතතිය දුරු කර ගැනීම. සෑම දිනකම විනාඩි 30ක් හෝ ඊට වැඩි කාලයක් මානසික විනෝදයේ සඳහා ඔබ සින්දුවක් ගායනා කිරීම, ඒ වගේම විනෝද චාරිකාවක් ගමන් කිරීම වැනි කරුණු කිරීම තුළින් ඔබට නිරෝගීමත් හෘදයක් ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඔබ මෙම කරුණු ටික හරියට කරනවා නම් ඔබගේ හෘද රෝග වළක්වාගෙන සෞඛ්‍යමත්, නිරෝගීමත් හෘදයක් ඔබට ළඟා කරගන්න පුළුවන්. මුළු ශරීරයේම ක්‍රියාකාරීත්වයට වැදගත්ම ඉන්ද්‍රිය වන හෘදය සුරක්ෂිත කරගන්න ඔබ මෙම කරුණු ටික හොඳින් ධාරණය කරගෙන ක්‍රියාවට නංවන්න. ඒ තුළින් ඔබට නිරෝගීමත්, සෞඛ්‍යමත් හෘදයක් සහිත හොඳ නිරෝගීමත් පුද්ගලයෙක් වශයෙන් දීර්ඝ කාලයක් ජීවත් වීමට, දීර්ඝායුෂ ලැබීමට, ලෙඩ රෝග ආඩුව සෞඛ්‍යමත්ව ජීවත් වීමට හැකියාව ලැබෙනවා. ඉතින් මෙම PHNO මදුශංක YouTube නාලිකාව හරහා ඔබට මෙවැනි වැදගත් තොරතුරු ඔබගේ සෞඛ්‍යමත් ආහාර රටාව සහ ව්‍යායාම තුළින් ඔබගේ හෘද රෝග වැනි බෝ නොවන රෝග සියල්ලම වළක්වා ගන්න ක්‍රමය අපි ඔබට කියලා දෙනවා. මෙම වීඩියෝ නරඹන්න, ෂෙයා කරන්න, යාළුවන්ටත් බලන්න කියලා දැනුවත් කරන්න. ඒ තුළින් ඔබට නිරෝගීමත්, සෞඛ්‍යමත් හොඳ ජීවිතයක් ගත කරන්න
හැකිවන බව අනිවාර්යයෙන්ම අපි සාතික වෙනවා. ඉතින් ඔබ නිරෝගීමත් සෞඛ්‍යමත් පුද්ගලයෙක් වශයෙන් ඔබේ ජීවිතය ගත කරන්න ඕනවන රෝග සහ වළක්වා ගැනීමට කටයුතු කරන්න. ස්තුතියි.